අපි අද කතා කරන්න යන්නේ කොහොමද Gmail account එකක් හදන්නේ කියලා. මේකෙදි මුලින්ම කරන්න ඕන ඔයා create a Gmail account කියලා Google එකේ search කරන්න. එහෙම search කරාම එන list එකේ පළවෙනි එක click කරන්න. එහෙම click කරාම එන page එකේ පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් create an account කියලා button එකක්. create an account button එක click කරාම එනවා interface එකක්. ඒ එන interface එකේ create account කියන එක click කරන්න. create account කියන එක click කරාම ඔයාලට පේනවා options තුනක්. එකෙන් ඔයා select කරන්න for my personal use කියන එක. ඊට පස්සේ ඔයා මෙතන ඔයාගේ first name එක දාන්න and last name එකක් දාන්න. first name එකයි last name එකයි දාලා next button එක click කරාම ඔයාට එනවා ඔයාගේ birthday එක select කරන්න option එකක්. එතනින් ඔයාගේ birthday එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ gender එක select කරලා next button එක click කරන්න. next button එක click කරාම ඔයාට එනවා ඔයාගේ username එක enter කරන්න option එකක්. එතනින් ඔයාගේ username එක දාන්න. මේ username එක දාන විදිහට තමයි ඔයාගේ email address එක හැදෙන්නේ. ඔයා දාන එක available නැත්නම් available options පෙන්වනවා. එහෙම නැත්නම් අපිට ඉලක්කමක් හරි මොකක් හරි වෙනමක් හරි දාලා ඉවරලා submit කරන්න පුළුවන්. submit කරායින් පස්සේ අපිට password එක enter කරන්න option එකක් එනවා. එතනින් password එක සහ confirm password එක same password එකක් දාන්න ඕන. මෙතන show password කියලා option එකක් තියෙනවා. ඒක click කරලා ඕනනම් ඔයා දාපු password එක හරිද වැරදිද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ next button එක click කරාම ඔයාගේ phone number එක verification කරන්න option එකක් එනවා. එතකොට මෙතනින් ඔයාගේ phone number එක enter කරන්න. phone number එක enter කරලා submit කළායින් පස්සේ ඔයාගේ phone එකට SMS එකක් එනවා code එකක්. ඔයාගේ ෆෝන් එකට ආපු G අකුරත් එක්ක තියෙන කෝඩ් එකේ අංක ටික විතරක් මෙතන එන්ටර් කරන්න. ඒ කෝඩ් එක දාලා සබ්මිට් කළායින් පස්සේ ඔයාට එනවා recovery email address එක submit කරන්න option එකක්. අපි recovery email address එකක් දාන්නේ අපේ email එකට මොකක් හරි issue එකක් ආවොත් alternative email address එකකට OTP එකක් එනවා. ඒකෙන් අපිට email address එක recovery කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි recovery email address එකක් දාන්නේ. එහෙම නැත්නම් ඔයාට මේ option එක skip කරන්නත් පුළුවන්. ඊට පස්සේ එන ඉන්ටර්ෆේස් එකේ ඔයා මෙතන Google වල privacy policy accept කරන්න ඕන. මෙතන I agree click කරන්න. I agree click කරාට පස්සේ ඔයාට එනවා අලුත් ඉන්ටර්ෆේස් එකක්. ඒකේ දකුණු පැත්තේ එන pop up එකේ Gmail කියන option එක click කරාම ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ email account එක. දැන් ඔයාට ඔයාගේ email interface එක බලා ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද email එකක් යවන්නේ කොහොමද ආපු emails බලන්නේ කියලා ඉගෙන ගමු.